හරි. යම් පැට්‍රිකල් එක තුනට විනාඩියක් දෙකක් අරගෙන විනාඩියක් දෙකක් අරගෙන මෙන්න මේ කොටස් ටික එකේ ඉඳන් 15 වෙනකම් කොටස් ටික ටක් ගාලා නම් කරා. එකේ ඉඳන් 15 වෙනකම් කොටස් ටික ටක් ගාලා නම් කරා. මතකයි. ඉවරලා කියන්න. ඉවර වෙලා කියන්න.
හරි. මේ පළවෙනි මේ රික්තකයේ ඇතුලේ තිබ්බට මේ කට්ටිය රික්තකයේ ඇතුලේ නෙවෙයි තියෙන්නේ. අර ඉඩමදි හින්දා ඒක අස්සේ දීලා තියෙන රික්තකෙන් එළියේ තියෙන්නේ මේක ට්‍රාන්ස්පේරන්ට් එහෙම දෙපැත්ත පේන හින්දා මේව තියෙනවා කියලා හිතන්න. එක ශුද්ධ නාලිකා කියලා ගත්තට කමක් නැහැ. දෙක රික්තකය, තුන ප්ලාස්මා පටලය, හතර සෛල බිත්තිය, පහ පිටතින්ම තියෙන මධ්‍ය සූස්තරය, 6 ඒක ඕනේ. 7 රළු අන්තප්ලාස්මීය ජාලිකා, 8 රයිබෝසෝම, 9 කේන්ද්‍ර දේහ, 10 ඒක ඕනෙත් නැහැ. ඕනෙත් නැහැ. 11 න්‍යෂ්ටි පූරකය කියලා ගත්තත් කමක් නැහැ. න්‍යෂ්ටි කියලා ගත්තත් කමක් නැහැ. 12 මයිටොකොන්ඩ්‍රියාව, 13 න්‍යෂ්ටිකාව, 14 හරිත ලවය, 15 ගොල්ගි උපකරණය. හරි. මෙයාගෙත් මාක් කරගෙන යන්න ඕන ටියුට් එක හම්බුණාම මාක් කරන්න. ඉන්ද්‍රියක හඳුනගන්න කියලා කියනවා. කවුද මේ? පළවෙනියා කවුද? පළවෙනියා කවුද? පළවෙනියා කවුද? පිටත ස්තරයක් තියෙනවා ඇතුල් ස්තරය ඉන්ද්‍රියකාව ඇතුළට නෙරලා ගිහිල්ලා මොකද්ද? මයිටොකොන්ඩ්‍රියාව. මයිටොකොන්ඩ්‍රියාව. මේ කවුද? දෙපැත්ත කළු පාටයි මැද සුදු පාට ද්විපටලමේ ස්තරයක් කවුද? ප්ලාස්ම පටලය. මේ කවුද? මෙයා නම් දන්නවා. 3 ගොල්ගේ උපකරණය. මෙයා ක්‍රොමැටින් තියෙනවා මේ තියෙන්නේ නියුක්ලියර් එන්විලොප් එක තියෙනවා න්‍යෂ්ටි කාව. මෙයා වර්ණ දේහ. මෙයා මඩලාකාර එකින් එක මත එක වෙහෙන මඩලාකාර ව්‍යුහ මේ ඩොට් 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 තියෙන රයිබෝසෝම මොනවද එහෙනම්? රළු අන්තප්ලාස්මීය ජාලිකා. මේ ඩොට් 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 තියෙන මොනවද? රයිබෝසෝම. ඊට පස්සේ මෙතන පෙරොක්සිසෝම තියෙනවා, ලයිසෝසෝම තියෙනවා. ඒ දෙන්නම තියෙනවා. මේ තියෙන පෙරොක්සිසෝම, මේ තියෙන ලයිසෝසෝම. මෙයා රයිබෝසෝම කියලා ගන්නත් පුළුවන්. රළු අන්තප්ලාස්මීය ජාලිකා අසල තියෙන්නේ. මෙයා මේ කවුද? හරිත ලවය. 11 තුනේ 9 මැද බිඳුව ශුද්‍ර නාලිකා. මෙයා නියුක්ලියස් එකක් තියෙනවා, මේ රික්තකයක් තියෙනවා, සෛල බිත්තියක් තියෙනවා, මයිටොකොන්ඩ්‍රියා තියෙනවා. මොන සෛලයක්ද? ශාක සෛලයක්. මෙයා සත්ව සෛලයක්. ඊට පස්සේ සෛල විභාජනය ගැන තමයි තියෙන්නේ. තියරි ටික කියව ගන්න. මෙතනදී අඳුන ගන්න ඕන මේ තියෙන්නේ රූට් টොප් එකක්. එහෙම නැත්නම් මූලාග්‍ර කොපුවක්. ලූණු වල මූලාග්‍ර කොපුවක්. ලූණු වල මූලාග්‍ර කොපුවක් කියන්නේ එතන වෙන්නේ අනුවනන විභාජනයේ විභාජක සෛල තියෙන්නේ. සෛලවල එක් එක් අවධිය තමයි මේ පෙන්නලා තියෙන්නේ. එක් එක් අවධිය තමයි මේ පෙන්නලා තියෙන්නේ. මෙන්න මේ විදිහට එක එක අවධිය තමයි පෙන්නලා තියෙන්නේ. ඊට පස්සේ එතකොට බලා ගන්න තල්කුව හදලා තියෙනවා නේද? තල්කුව හදලා තියෙනවා මේ සෛලේ දික් වෙලා සෛල දෙකකට වෙන් වෙනවා. මෙන්න මේ අවස්ථා බලා ගන්න මොන අවස්ථාවද කියලා. මේ තියෙන්නේ පරාගධානියක් සෛල හතරක් හදනවා කියන්නේ මේ මොන විභාජනයේද? ඌනනය විභාජනය බලන්න පළවෙනියට සෛල තලය හදන්නේ මෙන්න මේ අතට මේ පළවෙනි සෛල තලය හදන්නේ එක පැත්තකට මේ අතට දෙවෙනි සෛල තලය හදන්නේ මෙන්න මේ අතට. එතකොට ලම්බක දිශා දෙකකට තමයි යෝග කලා තලය හැදෙන්නේ. හරි. ඔය ටික මම චුට්ටක් මේ ස්පීඩ් ආවා. අමාරු නැති හින්දා ඊට පස්සේ මෙතන තියෙන අන්වීක්ෂයේ කතාව කියව ගන්න පොඩ්ඩක්. ලොකු දෙයක් නැහැ. ටියුට් එක හම්බුනාම මේවා සම්පූර්ණ කරගන්න. හතරවෙනි පැට්‍රිකල් එක ඉවරයි. පස්වෙනි එකට යම්. මේක ටිකක් වැදගත් පැට්‍රිකල් එකක්. 5 6 ඒ පැට්‍රිකල් ටික වැදගත් පැට්‍රිකල් ටික. 7 නම් ලොකුවට වැදගත් කමක් නැහැ. මේ 8 වෙනි පැට්‍රිකල් එක ආයෙ වැදගත් වෙනවා. හරි.
එතකොට 5 6 8 පැට්‍රිකල් ටික ටක් 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 ගාලා කතා කරගෙන යා. එතකොට පස්වෙනි පැට්‍රිකල් එක එන්සයිම ක්‍රියාවලිය ආදර්ශනය කිරීම. එන්සයිමීය ක්‍රියාවලිය ආදර්ශනය කරන්න එන්සයිමේ ශීඝ්‍රතාවය තීරණය කරන පැට්‍රිකල් එකක් තියෙන්නේ. එතකොට අපි දැනගන්න ඕනේ මොකක්ද එන්සයිමයක් කියන්නේ කියලා. එතකොට එන්සයිමයක් කියන්නේ මොකක්ද කියලා අහුවොත් මොකක්ද අර්ථ දැක්වීම එන්සයිමයට? මොකක්ද එන්සයිමේ අර්ථ දැක්වීම? ජෛව රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කරන ප්‍රතික්‍රියාවේදී වැය නොවන ජෛව රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කරන ප්‍රතික්‍රියාවේදී වැය නොවන ග්ලොබියුලර් ප්‍රෝටීන් වලට අපි කියනවා එන්සයිම ප්‍රතික්‍රියාවක් කියලා. මේ විදිහට ගත්තම මෙන්න මෙයාගේ ප්‍රතික්‍රියාවක් අපි මෙන්න මේ විදිහට ගත්තොත් ප්‍රතික්‍රියක තියෙනවා ප්‍රතිඵල තියෙනවා ඒ අතර තියෙනවා මොකද්ද සක්‍රියන ශක්තිය. එන්සයිමයක් දැම්මම මොකද වෙන්නේ? මෙන්න මේ ප්‍රතික්‍රියක සහ ප්‍රතිඵල සක්‍රියන ශක්තිය අඩු මාර්ගයක් ඔස්සේ එන්සයිම් සක්‍රියන ශක්තිය අඩු වෙන මාර්ගයක් ඔස්සේ මෙයාගේ පැට්‍රිකල් එක වෙනවා. කවදාවත් කියන්න බෑ සක්‍රියන ශක්තිය අඩු කරනවා නෙවෙයි සක්‍රියන ශක්තිය අඩු වෙනත් මාර්ගයකින් මෙයාගේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. එතකොට මෙන්න මෙයාව බලන්න තමයි අපි බලන්නේ. මේක තමයි එන්සයිමේ තිබ්බත් නැතත් වෙන වැඩ. ඊළඟට අපිට බලන්න තියෙනවා ඊට පස්සේ අපි බලනවා එන්සයිම ශීඝ්‍රතාව උෂ්ණත්වයත් එක්ක කොහොමද වෙනස් වෙන්නේ? මෙන්න මේ විදිහට අපි පැටර්න් chart එකක් යන්නේ. උපරිම උෂ්ණත්වයට ආවා. උපරිම උෂ්ණත්වය එහෙම නැත්නම් ප්‍රශස්ත උෂ්ණත්වයට ආවා. ප්‍රශස්ත උෂ්ණත්වයට වඩා උෂ්ණත්වය වැඩි කරද්දී එන්සයිම කියන්නේ ප්‍රෝටීන දුස්වභාවීකරණය වෙනවා. එන්සයිමීය ගුණ නැති වෙනවා. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය බලන් ඉඳි අඩු වෙනවා. අපි මේකෙදි මොකද්ද කරන්න කියලා බලමු. අපි දන්නවා පරීක්ෂණයක් තියෙනවා පිෂ්ඨ පරීක්ෂාව. පිෂ්ඨ පරීක්ෂාවේදී මොකද උනේ? පිෂ්ඨ පරීක්ෂාවේදී මොකද උනේ? පිෂ්ඨය I- එක එකතු වෙලා නිල් දම් පාට සංකීර්ණයක් හැදුවා. පිෂ්ඨය අයඩීන් එක එකතු වෙලා නිල් දම් පාට පරීක්ෂණයක් මේ වර්ණයක් හැදුවා. අපි මේකෙදී සුදු පාට ටයිල් එකක් ගන්නවා. සුදු පාට ටයිල් එකක් ගන්නවා. සුදු පාට ටයිල් එකක් ගන්න. මේ පැත්තින් ගන්නවා කෙල ටිකක් ගමු. කෙල ද්‍රාවණයක් ගන්න. කෙල. ඉස්කෝලේ කරේ මේක කෙල ගහන්න නෙවෙයි. එහෙම නැත්නම් අපි මේකට ගන්නවා ඇමයිලේස් ගන්නවා. ඇමයිලේස් එහෙම නැත්නම් ටයඩීන් එන්සයිම් මේ ගන්නවා. විද්‍යාගාරේ හොයා ගන්න නැත්නම් අපි කෙලින්ම කෙල ටිකක් ගන්නවා. මොකද කෙලවල කේට ඇමයිලේස් තියෙනවා. මෙන්න මේ ඇමයිලේස් වලට පුළුවන් පිෂ්ඨය ඇමයිලේස් වලට පුළුවන් මෝල්ටෝස් වලට කඩන්න. පිෂ්ඨය ඇමයිලේස් වලට පුළුවන් මෝල්ටෝස් වලට කඩන්න. පිෂ්ඨය අයඩීන් එක්ක නිල්දම් පාටක් දුන්නට මෝල්ටෝස් අයඩීන් එක්ක වර්ණ විපර්යාසයක් වෙන්නේ නැහැ. මෝල්ටෝස් අයඩීන් එක්ක වර්ණ විපර්යාසයක් වෙන්නේ නැහැ. අපි මේකදි කරන්නේ ඇමයිලේස් ගන්නවා පිෂ්ඨ ද්‍රාවණයක් ගන්නවා. අරගෙන ඇමයිලේස් සහ ඇමයිලේස් 2 මිලිලීටර් කියලා හිතන්න. පිෂ්ඨ ද්‍රාවණයනොත් 2 මිලිලීටර් අරගෙන මේ දෙන්න එක වෙලාවෙ මිශ්‍ර කරනවා. මිශ්‍ර කරද්දිම මෙතන ස්ටොප් වොච් එකක් තියාගෙන මෙයා ඔන් කරනවා. විනාඩි ගණනාවක් ඔන් කරනවා. මෙයා මිශ්‍ර කරනවා තප්පර 30කින් හෝ විනාඩියකින් ද්‍රාවණයෙන් බිඳුවක් දානවා අයඩීන් බිඳුවක් දානවා. ද්‍රාවණයෙන් බිඳුවක් දානවා අයඩීන් බිඳුවක් දානවා. මෙයාගේ පිෂ්ඨය තියෙනවා නම් මිශ්‍රණේ මෙන්න මේ හදාගන්න මිශ්‍රණේ පිෂ්ඨය තියෙනවා නම් මෙයා මොන පාට වෙනවද? නිල්දම් පාට වෙනවා. තව තප්පර 30කින් තප්පර 30 කියලා ගන්න. තප්පර 30කින් එකක් දාන්න. තව තප්පර 30කින් එහා පැත්තට තව මිශ්‍රණේ බිඳුවක් දානවා අයඩීන් බිඳුවක් ඒත් එක්කම දානවා. ආයෙ මෙයා නිල්දම් පාට.
තවත් තප්පර 30කින් දානවා. ඔය විදිහට දාලා හිතන්න විනාඩි 2යි තප්පර 30ේදී දාන බිඳුවේදී. ඒ කියන්නේ විනාඩි 2ේදී බිඳුවක් දානවා එයත් නිල්දම් පාට වෙනවා. හැබැයි විනාඩි 2යි තප්පර 30ේදී දාන එක කරන්නේ නිල්දම් පාට වෙන්නේ නැහැ. නිල්දම් පාට වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ ද්‍රාවණේ කවුරු නැද්ද? පිෂ්ඨය නෑ. පිෂ්ඨය නෑ කියන්නේ මේ ඇමයිලේස් මේ පිෂ්ඨය සම්පූර්ණයෙන් කවුරු බවට කඩලාද? මෝල්ටෝස් බවට කඩලා. මේ තිබ්බ ඇමයිලේස් ද්‍රාවණයේ තිබ්බ පිෂ්ඨය සම්පූර්ණයෙන් මෝල්ටෝස් බවට කඩලා. අපි කියනවා සම්පූර්ණයෙන් සමාන පරිමාණ ගන්නේ. සමාන පරිමාවක් සම්පූර්ණයෙන් මෝල්ටෝස් බවට කඩන්න කොච්චර වෙලාවක් යනවද කියලා අපිට මේ පරීක්ෂණය හොයාගන්න පුළුවන්. මේකෙදි නියත වෙන්න ඕනේ මොකද්ද? මේකෙදි නියත වෙන්න ඕන මොකද්ද? මේකෙදි නියත වෙන්න ඕන මොකද්ද? උෂ්ණත්වය. ඉතින් අපි දන්නවා උෂ්ණත්වය වෙනස් වෙද්දී මෙයාගේ පරීක්ෂණයේ ශීඝ්‍රතාව පරීක්ෂණයේ වේගය වෙනස් වෙනවා. ඒ හින්දා අපි මෙයාව හැම වෙලාවෙම වෝටර් බාත් එකක එහෙම නැත්නම් ජල බාත් බීකරයක දාලා තමයි කියන්නේ. එතකොට මොකද කරන්නේ? මේ විදිහට වේපාවක් කරනවා කම්බි දලක් උඩ බීකරයක් තියෙනවා හැම වෙලාවෙම ගින්දර දාලා හොය ගින්දර මෙතනින් දීලා මෙයාගේ උෂ්ණත්වය සෙල්සියස් 30 තියාගත්ත කියලා හිතන්නකො මෙතන උෂ්ණත්ව මානිකුත් දාලා සෙල්සියස් 30 මෙයා හැම වෙලාවෙම තියාගන්නවා අර මිශ්‍රණේ තියාගන්න මෙන්න මේ සෙල්සියස් 30 ජල බීකරය ඇතුළේ එතකොට පරීක්ෂණය වෙන්නේ එහෙම නැත්නම් එන්සයිමේ ක්‍රියාත්මක වෙන්නේ හැම වෙලාවෙම සෙල්සියස් කීයේද 30 අපිට ඕන නම් සෙල්සියස් 35ට මේ උෂ්ණත්වය සෙල්සියස් 35ට කියනවා අපිට ඕන නම් 40ට 40ට කියනවා 50ට කියනවා හිතන්න කාම උෂ්ණත්වය සෙල්සියස් 25යි අපිට ඕන මෙයාව සෙල්සියස් 20ට ගෙන්න කියලා අපි මොකද කරන්නේ බර්න්සන් එක අයින් කරලා මේකට අයිස් කැට දාලා දෙන්න අයිස් කැට දාලා දෙය කරද්දී මෙයාගේ උෂ්ණත්වය මොකද වෙන්නේ අඩු වෙනවා කාම උෂ්ණත්වයට වඩා උෂ්ණත්වය වැඩි කරන්න බීකරේ රත් කරනවා කාම උෂ්ණත්වයට වඩා උෂ්ණත්වය අඩු කරන්න මේකට අපි අයිස් කැට පාවිච්චි කරනවා ආය අහගන්න දැන් අපි මේ පරීක්ෂණය කරන්නේ සෙල්සියස් 30 දී කියලා හිතන්න සෙල්සියස් 30 දී අපි මොකද කරන්නේ ජල බීකර එකක් ගන්නවා ජල බීකර එකක් අරගෙන ජල බීකර එකක් ගන්නවා අරගෙන මෙයාව කොයි වෙලාවෙත් රස් කරලා උෂ්ණත්වමානයක් දාලා මෙයා සෙල්සියස් 30 තියා ගන්නවා. මුලින්ම කරන්නේ මොකද්ද? ඇමයිලේස් මිස් ටික ගන්න පරීක්ෂානලය මේකට දානවා. ඇමයිලේස් තියෙන එක මේකට දානවා. පිෂ්ඨ ද්‍රාවණයක් මේකට දානවා. දාලා විනාඩි කිහිපයක් තියෙනවා. එතකොට ඇමයිලේස් වල උෂ්ණත්වයයි පිෂ්ඨ ද්‍රාවණයේ උෂ්ණත්වයයි සෙල්සියස් කීයද දැන් තියෙන්නේ? 30. තියලා අපි ගන්නවා සුදු පාට ටයිල් එකකුත් ළඟට ගන්නවා ස්ටොප් වොච් එකකුත් අපි ළඟට ගන්නවා ස්ටොප් වොච් එකකුත් අපි ළඟට ගන්නවා අරගෙන සෙල්සියස් 30 කියන මේ දෙන්නව අරගෙන පිෂ්ඨ ද්‍රාවණයට අර ඇමයිලේස් ටික දානවත් එක්කම මේ ස්ටොප් වොච් එක ඔන් කරනවා පිෂ්ඨ ද්‍රාවණයට අර ඇමයිලේස් ටික දානවත් එක්කම අපි මෙයාගේ ස්ටොප් වොච් එක ඔන් කරනවා ඔන් කරලා තප්පර 30ක් යද්දී දැන් මේ දෙන්නෙක් නැහැ. දැන් මේ ඉන්නේ එක්කනයි කවුද මෙයාගේ ඇමයිලේස් උත් ඉන්නවා පිෂ්ඨ ද්‍රාවණයක් ඉන්නවා. මෙයා පිෂ්ඨ ද්‍රාවණයෙන් එහෙම නැත්නම් මිශ්‍රණයෙන් බිඳුවක් තියලා ඒකට අයඩින් දානවා. දම් පාට වෙනවා තප්පර 30යි. තවත් තප්පර 30ක් ගියාට පස්සේ මෙයා මිශ්‍ර කරලා ආය ගන්නවා ආය දානවා. තවත් තප්පර 30කින් ආය දානවා. තවත් තප්පර 30කින් දාලා යද්දී පළවෙනියටම සෙල්සියස් 30 දී විනාඩි 2යි තප්පර 30කදී අපේ සම්පූර්ණයෙන් මෙයා නිල් දම් පාට වෙන්නේ නැහැ දුහුණු පාට අයඩින් වල වර්ණය තුරු වෙනවා. හරි. ඕක තමයි සෙල්සියස් 30 දී. දැන් අපි මොකද කරන්නේ? උෂ්ණත්වය වෙනස් කරනවා. මේ ඔක්කොම සුද්ධ කරලා පිරිසිදු කරලා අයින් කරනවා අපි ජල බීකරයේ උෂ්ණත්වය සෙල්සියස් 35ට ගේනවා ගෙනල්ලා
අර විදිහටම පරීක්ෂණය කරලා සම්පූර්ණයෙන් එන්සයිමයෙන් පිෂ්ඨය මොල්ටෝස් කරන්න කොච්චර වෙලාවක් යනවද කියලා බලමු. මොකද වෙන්නේ මීට වඩා අඩුයි. අපි හිතමු විනාඩි 1යි තප්පර 30යි කියලා. සෙල්සියස් 40 දී බලනවා විනාඩිය. නැත්තම් තප්පර 30යි. සෙල්සියස් 45 දී බලනවා විනාඩිය. සෙල්සියස් 50 දී බලනවා බිඳුවට. මම මොකක් හරි උත්තරයක් දෙනවා. එහෙම නැත්තම් සෙල්සියස් 50 දී විනාඩි 30ක් විතර අපි බලන් ඉන්නවා. විනාඩි 30ක් විතර අපි කරනවා කිසිම නිරීක්ෂණයක් එන්නේ නැහැ. මේකෙන් උඩාතටත් යනවා සෙල්සියස් 25 බලනවා. සෙල්සියස් 20 බලනවා. සෙල්සියස් 15 විදිහට අපි විදිහට බලාගෙන යනවා. සෙල්සියස් බිඳුව විදිහට බලනවා. විවිධ උෂ්ණත්වවලදී මෙයාට කොච්චර කාලයක් යනවද කියලා බලන්න. ඊළඟට ශීඝ්‍රතාවය හොයද්දී අපි මේ එක බෙදීම t කියන සමීකරණේ මෙයාව ගන්න. ඒ කියන්නේ එක බෙදීම තත්පර 120යි තප්පර 150. එක බෙදීම 150යි උත්තරේ තප්පරයට ශීඝ්‍රතාවයක් අපි වැඩගන්න. වැඩගෙන x අක්ෂයට අපි දානවා උෂ්ණත්වය මෙයාට දානවා ශීඝ්‍රතාව දාලා ප්‍රස්ථාරයක් හදිද්දී ප්‍රස්ථාරයේ මෙන්න මේ හැඩයට එනවා. ප්‍රස්ථාරයේ ඉහළම ලක්ෂය අපි හිතමු සෙල්සියස් 38යි කියලා. මෙයා තමයි කවුද? ප්‍රශස්ත උෂ්ණත්වයේ විදියට ගන්නෙ. ප්‍රශස්ත උෂ්ණත්වයෙන් පස්සේ මෙයාගේ ශීඝ්‍රතාවය අඩු වෙනවා. අඩු වෙන්නේ ඇයි? දුස්සාභාවීකරණය හින්දා. කරන වැඩේ පැහැදිලිද? කරන වැඩේ පැහැදිලිද? අශෙන් ඕකේද කතාව? තේරුණාද? හරිද? ස්ක්‍රීන් එක ෂෙයා කරන්න කියව ගන්න පැහැදිලිව කතාව කියව ගන්න. ටිකක් මේකද පැට්‍රිකල් පස්වෙනි පැට්‍රිකල් එකට අදාළව ටිකක් වැඩිපුර කතාව තියෙනවා. කියව ගන්න. මේක විභාගෙදී අහන්න පුළුවන්. මේක විභාගෙදී අහන්න පුළුවන්. ඇයි මේ එක් අවස්ථාවේදී එහෙම නැත්නම් ප්‍රශස්ත උෂ්ණත්වයෙන් පස්සේ ඇයි එන්සයිමේ ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාවය අඩු වෙන්නේ? මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්.
හරි ඉවරයි නම් මේකේ හැඩයට මෙන්න මේ ප්‍රස්තාරයේ හැඩයට හේතුව සාකච්ඡා කරන්න. මොකද්ද හේතුව කියලා ලියන්න. හරි. හේතුව ලියවෙන්න ඕන මෙහෙම. හේතුව ලියවෙන්න ඕන මෙහෙම. මෙන්න මේ කොටස. මෙන්න මේ කොටස. මෙන්න මේ කොටසේදී මොකද වෙන්නේ? උෂ්ණත්වය වැඩි වෙනවා එන්සයිමීය එහෙම නැත්නම් එන්සයිම් අණු ප්‍රමාණය සහ උපස්තර ප්‍රමාණය සමානයි. නියතයි. උෂ්ණත්වය වැඩි වෙද්දී එන්සයිම සහ උපස්තරවල චාලක ශක්තිය වැඩි වෙනවා. චාලක ශක්තිය වැඩි වෙන හින්දා එන්සයිමය උපස්තරයට එහෙම නැත්නම් උපස්තරයේ එන්සයිමයට නිවැරදි දිශාවට සිදුවන අහඹු ගැටීම් ප්‍රමාණය මොකද වෙන්නේ? වැඩි වෙනවා. අහඹුව නිවැරදි දිශානතියට සිද්ධ වෙන ගැටීම් ප්‍රමාණය වැඩි වෙද්දී එන්සයිම ප්‍රතික්‍රියාවේ වේගය වැඩි වෙනවා. කතාව තේරුණාද? කතාව තේරුණාද? චාලක ශක්තිය වැඩි වෙන හින්දා ගැටීම් වැඩි වෙනවා. ගැටීම් වැඩි වෙන හින්දා එයාගේ එන්සයිම උපස්තරවල ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙනවා. මෙන්න මේ ප්‍රශස්ත උෂ්ණත්වයේදී ඒක උපරිමගයකටපත් වෙනවා. ප්‍රශස්ත උෂ්ණත්වයෙන් පස්සේ එන්සයිම කියන්නේ ප්‍රෝටීනය. ඉහළ උෂ්ණත්වවලදී මෙයා දුස්සවාභාවීකරණය වෙනවා. දුස්සවාභාවීකරණය කියන්නේ මොකද්ද කියලා කියන්න ප්‍රෝටීන වල ග්ලොබියුල ව්‍යුහය නැති වෙලා ප්‍රාථමික ව්‍යුහය බවට පත් වෙනවා. දුස්සවාභාවීකරණය වුණාට පස්සේ එන්සයිමීය ගුණ නැති වෙනවා. ඒ හින්දා එන්සයිම ප්‍රතික්‍රියාවේ වේගය වැඩි වෙනවා. යම් උෂ්ණත්වයකට පස්සේ යම් උෂ්ණත්වයකදී ඒකේ අගය බිඳුව බවට පත් වෙනවා. ඊළඟට අවුඩස් උපකරණයේ තියෙනවා ඊට පස්සේ ප්‍රරෝහණය වන බීජවල ශ්වසන වේගය ශ්වසන ලබ්ධිය හොයන්න තියෙනවා. අවුඩස් උපකරණය කියන එකන චුට්ටක් තියෙනවා. ඒක අපි හෙට කතා කරමු. නැත්නම් ඔක්කොම කතා කරද්දී අද චුට්ටක් වැඩි වෙනවා. පැට්‍රිකල් 4 එන්න C3 සහ C4 ශාක පත්‍රවල හරස්කඩ ආලෝක අන්වීක්ෂණ නිරීක්ෂණය. එතකොට C3 සහ C4 ශාකවල පටක ව්‍යුහයන් අතර ව්‍යුහයක් C3 ශාකවල නැති C4 ශාකවල තියෙන විශේෂ පටක ව්‍යුහයක් තියෙන එකට කියනවා ක්‍රාන්ස් පටක ව්‍යුහය කියලා. මෙන්න මෙතන මතකෙන් ක්‍රාන්ස් ව්‍යුහය අඳින්න ඕන. ක්‍රාන්ස් ව්‍යුහය අඳින්න බලන්න. එතකොට මේ ක්‍රාන්ස් ව්‍යුහයේ වෙනස තමයි ශෛලම තියෙනවා, ෆ්ලොයම තියෙනවා, ඒ වටේ තියෙනවා කලාප කොපු සෛල ස්තරයක්. කලාප කොපු සෛල ස්තරයේ වටේ තියෙනවා මධ්‍ය සෛල. එතකොට C4 චක්‍රයේදී මතක් වෙන්න ඕන මධ්‍ය සෛල ආලෝක ප්‍රතික්‍රියාව කරනවා. ඒ වගේම පෙප් කාබොක්සිලේස් එන්සයිමීය
උත්පේරණය කරන PEP ඔක්සිජන් එක්ක එකතු වෙලා ඔක්සලෝ ඇසිටික් අම්ලය හදනවා. එයා මැලේට් බවට පත් කරන්නේ මෙන්න මේ කලාප කොපු සෛල නෙමෙයි පට්‍ර මධ්‍ය සෛල ඇතුළේ. පට්‍ර මධ්‍ය සෛල වලින් ප්ලාස්ම බන්ධ හරහා කලාප කොපු සෛල වලට මැලේට් එනවා. මැලේට් මොකද කරන්නේ? කාබන් ඩයොක්සයිඩ් පිට කරලා ෆයුරේට් බවට පත් වෙනවා. කලාප කොපු සෛල ඇතුළේදී කැල්වින් චක්‍රයක් සිද්ධ වෙලා කාබෝහයිඩ්‍රේට් හදද්දී අර ෆයුරේට් ප්ලාස්ම බන්ධෙන් ආය කලාප කොපු සෛල වලින් පට්‍ර මධ්‍ය සෛල වලට එනවා. ඒ ෆයුරේට් PEP හදනවා. මෙන්න මේක තමයි වෙන්නේ. එතකොට මෙන්න මේ විශේෂ ව්‍යුහයේ තියෙන හින්දා CO2 දෙපාරක් තිර කරනවා. මෙන්න මේ C4 C3 ශාකවල වෙනස්කම් සාකච්ඡා කරන්න මෙන්න මේ කිතුරු කරන්න. එක බීජපත්‍රී සහ ද්විබීජපත්‍රේ ශාකපත්‍ර නම් කරන්න කියන කොටස කරන්න එපා. මොකද ඒක අපි තාම කතා කළේ නැහැ පාඩමක් විදිහට. හරි. ඔන්න ඔය දෙක ඉවර කරගන්න. හෙට අවුඩස් උපකරණයයි මෙන්න මේ ප්‍රෝහණය වන බීජවල ශ්වසන ලබ්ධිය නිර්ණය කරන එකයි අපි ඊළඟ දවසේ කතා කරමු. දැන් අපි ගානක් හදමු ජල විභවයට අදාළව. ජල විභවයට අදාළව ගන්න. ලියන ප්‍රශ්නයක් නෝට් එකේ ලියන ප්‍රශ්නයක්. එක් සෛලයේ සයිඑස් 300 මෙගාපැස්කල් සහ සයිබ 120 මෙගාපැස්කල් මේ සෛලයේ සයිඑස් වෙන 120 මෙගාපැස්කල් සහ සයිබ 60 මෙගාපැස්කල් වේ. සෛල දෙකේ ජල විභව සොයන්න. එක සෛල දෙකේ ජල විභව සොයන්න. දෙක ජලය ගමන් කරන දිශාව සොයන්න. ජලය ගමන් කරන දිශාව සොයන්න. තුන සමතුලිත ජල විභවය සොයන්න. සමතුලිත ජල විභවය සොයන්න. A හා B සෛල S වෙන 150යි මෙගා පැස්කල් වන සයිස් ඍණ 150යි මෙගා පැස්කල් වන වාතයට නිරාවරණය වූ ද්‍රාවණයකට දමන ලද. පළවෙනි ප්‍රශ්නයේ ද්‍රාවණයේ සයිබ හා සයි හොයන්න. එක දෙක AB සෛල වෙන වෙනම සලකා ජලය ගමන් කරන දිශාව සොයන්න. AB සෛල වෙන වෙනම සලකා ජලය ගමන් කරන දිශාව සොයන්න. ඒ තුන සමතුලිත ජල විභව සොයන්න. සමතුලිත අවස්ථාවේ සයිස් සයිප සොයන්න. සෛලවල සයිස් සයිප සොයන්න. සමතුලිත අවස්ථාවේ සෛලවල සයිස් සයිප සොයන්න.
පස්වෙනි ප්‍රශ්නේ ඍණ 60 මෙගාපැස්කල් ඍණ 60 මෙගාපැස්කල් ද්‍රාවණයකට බිසෛලය දමුවොත් බිසෛලය දමන ලදී. එක ද්‍රාවණයේ සයි පි සහ සයි සොයන්න සමතුලිත ජලය ගමන් කරන දිශාව හොයන්න තුන සමතුලිත ජල විභවය සොයන්න. ඍණ 60 මෙගාපැස්කල් ද්‍රාවණයකට බිසෛලය දමූ විට ද්‍රාවණයේ සයි පි සහ සයි හොයන්න ජලය ගමන් කරන දිශාව හොයන්න සමතුලිත ජල විභවය හොයන්න. අවසාන ප්‍රශ්නේ 6 අවසාන ප්‍රශ්නේ 6 ඒ සෛලය සංශුද්ධ ජලයට දමන ලදී. ඒ සෛලය සංශුද්ධ ජලයට දමන ලදී. එක සංශුද්ධ ජලයේ සයි S සයි T සොයන්න. සංශුද්ධ ජලයේ සයි S සයි P සොයන්න. දෙක ජලය ගමන් කරන දිශාව සොයන්න. තුන සමතුලිත සයි හොයන්න ජල විභවය හොයන්න. හතර සමතුලිත විට සෛලයේ සයි S සයි P සොයන්න. නැත්නම් සමතුලිත විට සයි P හොයන්න. සෛලයේ සයි P හොයන්න. විනාඩි 10ක් කරගෙන ටක් ගාලා හදන්න. රූපයක් ඇඳගෙන ටක් ගාලා හදන්න.
ඍණ 300යි මෙගාපැස්කල් ධන 120යි මෙගාපැස්කල් උත්තරයක් එනවා කීයද? 180යි ඍණ මෙගාපැස්කල්. හරිද? 300න් 120ක් අඩු වුණාම 180යි. සයි සයි විද්දේ විදිහට හොයන්න පුළුවන්. ඍණ 120යි මෙගාපැස්කල් ධන 60යි මෙගාපැස්කල් උත්තරයක් එනවා ඍණ 60යි මෙගාපැස්කල් කියලා. B ගේ ජල විභවය වැඩි, A ගේ ජල විභවය අඩුයි. ඒ හින්දා B ගෙන් A ට තමයි වතුර ටික ගමන් කරන්නේ. දෙකම සෛල හින්දා අපිට පුළුවන් සයි A ධන සයි B බෙදීම දෙකෙන් උත්තරයක් ගන්න. සයි A ධන සයි B බෙදීමෙන් ගන්න. ඍණ 180 ඍණ 60 මෙගාපැස්කල් බෙදීම දෙක කියන්නේ කීයද? 80යි 60යි 240යි ඍණ 120යි මෙගාපැස්කල් කියලා අපිට ගන්න පුළුවන්. ඊළඟට කියනවා මෙන්න මෙයාව ගෙනල්ලා A හා B සෛල දෙක ගෙනල්ලා දානවලු ඍණ 150ක් වෙච්ච ජල ද්‍රාව්‍ය විභවයක් තියෙන ද්‍රාවණයකට ද්‍රාව්‍ය විභවය ඍණ 150යි නම් එයාගේ පීඩන විභවය වාතයෙන් නිරාවරණය වෙලා ඉඳ බිඳුවයි. එයාගේ එහෙනම් ද්‍රාවණයේ සයි P බිඳුවයි සයි ඍණ 150යි මෙගාපැස්කල් කියලා ගන්න පුළුවන්. ද්‍රාවණේ මෙයාම ගිහිල්ලා මෙන්න මේ ද්‍රාවණයට ඒ සෛලය දැම්මම මෙයාගේ ඍණ 150යි. මෙයා ඍණ 180යි. ද්‍රාවණයේ සිට සෛලයට ජලය ගමන් කරනවා. මෙයා දෙවනි සෛලයේ දැම්ම මෙයා ඍණ 60යි. සෛලයෙන් B සෛලයෙන් ද්‍රාවණයට ජලය ගමන් කරනවා. එහෙනම් ද්‍රාවණයෙන් A සෛලයට සහ B සෛලයෙන් ද්‍රාවණයට ජලය ගමන් කරනවා. හරි. ඊළඟට අහනවා මේ දෙන්න සමතුලිත වෙද්දී A හා B සෛලවල ජල විභව කීයද කියලා. සමතුලිත ජල විභව සෛලයේ ද්‍රාවණය තුළ හින්දා සමතුලිත ජල විභවය ඍණ 150යි මෙගාපැස්කල් Aටයි Bටයි දෙන්නටම. එහෙනම් සෛල දෙකේම ජල විභව වෙනවා ඍණ 150ක්. ඍණ 150ක්. හරිද? ඊට පස්සේ කියනවා A සෛලය ගිහිල්ලා දානවලු ඍණ 60යි මෙගාපැස්කල් B සෛලය ගිහිල්ලා දානවලු ඍණ 60යි මෙගාපැස්කල් ද්‍රාව්‍ය විභවයක් තියෙන කෙනෙක්ට එයාගේ පීඩන විභවය බිඳුවයි. එයාගේ ද්‍රාව්‍ය විභවය ඍණ 60යි. එහෙනම් ද්‍රාවණය සයි වෙනවා ඍණ 60 මෙගාපැස්කල්. B සෛලයේ ජල විභවයක් ඍණ 60 මෙගාපැස්කල්. ජල විභව දෙක සමානයි. සංශුද්ධ ජලය ගමන් කිරිල්ලා එනවා. A සෛලයෙන් ද්‍රාවණයටවත් ද්‍රාවණයෙන් B සෛලයටවත් ගමන් කරන්නේ ජල විභව සමාන හින්දා සමස්ත ජලය ගමන් කරන දිශාවක් නැහැ. ජලය ගමන් කරන දිශාවක් නැහැ. ඊට පස්සේ අහනවා එයාගේ සමතුලිත ජල විභවය ඍණ 60ම තමයි. ඊට පස්සේ A සෛලයේ ගිහිල්ලා දානවලු සංශුද්ධ ජලයට. A සෛලයේ ගිහිල්ලා දානවා. මෙයා ඍණ 180යි මෙගාපැස්කල්. සංශුද්ධ ජලය ද්‍රාව්‍ය විභවයත් බිඳුවයි ජල විභවයත් බිඳුවයි පීඩන විභවයත් බිඳුවයි. බිඳුවෙන්ද මොකද වෙන්නේ? සෛලයෙන් ද්‍රාවණයට ජලය ගමන් කරනවා. නෙවෙයි ද්‍රාවණයෙන් සෛලයට ජලය ගමන් කරනවා. සමතුලිත ජල විභවය අහනවා.
සමතල ජල විභවය 0.1 මෙගාපැස්කල්. පීඩන විභවය අහනවා. පීඩන විභවය සමානයි psi සමානයි psi s ධන psi p. psi s බිඳුවයි ඍණ 300 මෙගාපැස්කල්. ද්‍රාව විභවය වෙනස් වෙන්නේ නැහැ කියලා සැලකනවා psi p. එහෙනම් psi p සමානයි ධන 300යි මෙගාපැස්කල්. හරිද? එතකොට අපි ද්‍රාවණ ආකාර දැන් තුනක් කතා කරන්න යන්නේ. ද්‍රාවණ ආකාර තුනක් කතා කරන්න යන්නේ. එක ද්‍රාවණ ආකාරයක් තිබ්බා අර ප්‍රශ්නේ. එයාගේ සෛලයෙන් ද්‍රාවණයට ජලය ගමන් කරනවා. තවත් ද්‍රාවණ ආකාරයක් තියෙනවා ද්‍රාවණයෙන් සෛලයට ජලය ගමන් කරනවා. එක ද්‍රාවණාකාරයක් තියෙනවා සෛලයෙන් ද්‍රාවණයට ජලය ගමන් කරනවා. තව ආකාරයක් තියෙනවා ද්‍රාවණයෙන් සෛලයට ජලය ගමන් කරනවා. තවත් ද්‍රාවණාකාරයක් තියෙනවා සෛලයෙන් ජලයට ජලයෙන් සෛලයටත් ගමන් කරන ද්‍රාවණයෙන් සෛලයට සෛලයෙන් ද්‍රාවණයටත් ගමන් කරන ජල ප්‍රමාණ සමාන හින්දා සමස්ත ජල ගමනාගමනයක් නැහැ. එහෙනම් මේ වගේ එකක් ගත්තොත් සයි ද්‍රාවණයයි සයි සෛලයයි ගත්තොත් කාගේද ජල විභවය වැඩි? සෛලයෙන් ද්‍රාවණයට සෛලයෙන් ජල විභවය වැඩි. මෙයාගේ ගත්තොත් සයි ද්‍රාවණ සයි සෛල. ද්‍රාවණයෙන් සෛලයට නම් ද්‍රාවණයේ ජල විභවය වැඩි. මේ වගේ වෙලාවක සයි ද්‍රාවණ සයි සෛල ගත්තොත් ජල විභව මොකද වෙන්නේ? සමානයි. මේකින්ද සෛලයෙන් කොහෙටද ජලය ගමන් කරන්නේ? ද්‍රාවණයට. මේකේ ද්‍රාවණයෙන් සෛලයට. ද්‍රාවණයෙන් සෛලයට. අන්තිම එකනාගේ සෛලයෙන් ද්‍රාවණයටත් ගමන් කරනවා, ද්‍රාවණයෙන් සෛලයටත් ගමන් කරනවා. සමස්ත ජලය ගමන් කරන ප්‍රමාණය මොකද වෙන්නේ? සමානයි බිඳුවයි. බිඳුවයි. හරි. තියාගන්නකෝ. හඳගන්න. විනාඩියක් හඳගන්න. මෙතනදීම සමස්ත ජල ගමනාගමනයක් නැහැ. සමස්ත ජල ගමනාගමනයක් නැහැ.
හරි. ඊළඟට මෙයා බලන්න මෙයාගේ සෛලයට වඩා ද්‍රාවණීය චලකයේ අඩුයි. අපි මේ වගේවට කියනවා උපරි අபிසාරී ද්‍රාවණ. උපරි අபிසාරී ද්‍රාවණ. ඍණ සෛලයට වඩා ද්‍රාවණීය ඍණයි. රික් කතාවක් එනවා. උපරි අபிසාරී ද්‍රාවණ. මෙයාට කියනවා උප අபிසාරී ද්‍රාවණ. උප අபிසාරී ද්‍රාවණ. මෙයාට කියනවා සම අபிසාරී ද්‍රාවණ. සම අபிසාරී ද්‍රාවණ. ඔය නම් තුන මතක තියෙන්න ඕන. ඔය නම් තුන මතක තියෙන්න ඕන. බලන්න. සෛලයෙන් ජලය එළියට යන හින්දා සෛලය ඇතුලේ තියෙන ජල ප්‍රමාණය මොකද වෙන්නේ? අඩු වෙනවා. අඩු වෙද්දී ප්ලාස්ම පටලය සෛල විද්‍යුත් එක්ක තියෙන සම්බන්ධතාවය අඩු වෙනවා. ගැළවිලා අයින් වෙනවා. ඒ හින්දා මෙතන සෛලය විෂූර්ණ වෙනවා. කියන්නේ සෛල විෂූර්ණ වෙනවා. දැන් කරගන්න ප්ලාස්ම පටලය සෛලයත් එක්ක තියෙන සෛල විද්‍යුත් එක්ක තියෙන සම්බන්ධතාවය අඩු වෙනවා. වෙන අයින් වෙලා යනවා. මේකෙදි ජලය ඇතුළට යද්දී සෛලය ප්ලාස්ම පටලයෙන් සෛල විද්‍යුත් එරපනවා. විෂුවණ නෙවෙයි මෙතනදී සෛල ශුණ වෙනවා. සෛල ශුණ වෙනවා. සෛල ශුණ වෙනවා. හරි. අතනදී හරි. එතකොට මම කියන්නේ සංශුද්ධ ජලය මොන අபிසාරී ද්‍රවණයක්ද? සංශුද්ධ ජලයේදී හැම වෙලාවෙම ජලය යන්නේ සෛලය අස්සට විතරයි. උප අபிසාරී ද්‍රවණය. කියන්න සංශුද්ධ ජලය සෑම විටම උප අபிසාරී වේ. සංශුද්ධ ජලය සෑම විටම උප අபிසාරී ද්‍රවණයක්. හරි. ලියන්න සෛලයක ඉඳන් සෛල ඕනේ ටිකක් හරියට